ආයතනයකටම ගොඩක් දෙනෙක් මැණික් විලඳුරේ රැවටෙන්නේ මැණික් ගලේ බරට. ඒ වුණාට මැණික් ගලේ වටිනාකම තියෙන්නේ මැණික් ගලේ බරේ නෙමෙයි. අද මම ඔයගොල්ලෝ කියලා දෙනවා ලාභදල ලක්ෂ ගානක වටිනාකමට ගෙනියන සහ මේ සැඟවුණු මැණික් කැටුමේ විද්‍යාව සම්බන්ධව අපි එන වීඩියෝ එකට එනවා. මේ ගල් දෙක තියා හොඳට බලන්න. වම් පැත්තේ තියෙන්නේ කැරට් 5ක ලොකු ගලක්. දකුණු පැත්තේ තියෙන්නේ කැරට් 3ක පොඩි නිල් මැණික් ගලක්. හැබැයි මම කිව්වොත් මේ කැරට් 3 ගල අර කැරට් 5 ගලට වඩා දෙගුණයක් මිල වටිනවා කියලා ඔබ විශ්වාස කරනවද? මැණික් ගලක් කියන්නේ හරියටම ආලෝකය හිර කරන බන්ධනාගාරයක් වගේ. අපේ අලුත් මැණික් පන්තියක් පටන් ගන්නවා ලබන මාසේ. ඒ කියන්නේ ජූනි 21 වෙනිදා මහනුවර පියවි එහෙම මැණික් කඳුගෙන මේ මැණික් ව්‍යාපාරෙන් ඉස්සරහට යන්න කැමති කට්ටියට පුළුවන් මැණික් පන්තියට සහභාගී වෙන්න. ආලෝකයේ වාතය ඉඳන් ගල ඇතුළට එද්දී ඒක නැමීමකට ලක් වෙනවා. මේකට අපි කියනවා රිෆ්‍රැක්ටිව් ඉන්ඩෙක්ස් එක. එහෙම නැත්නම් RI එක. එහෙම නැත්නම් වර්තනාංකය කියලා අපි මේකට කියනවා. එතකොට බ්ලූ සෆයර් එකක් එහෙම නැත්නම් නිල් මැණික් වල RI එක 1.76යි. ආලෝකයේ ගල ඇතුළට ගියාට පස්සේ අපේ අරමුණ තමයි ඒක ගල යටින් එළියට යන්න නොදී ආපහු ගලේ උඩින්ම එළියට ගන්න එක. එන්න මෙතනදි තමයි ක්‍රිටිකල් ඇන්ගල් එහෙම නැත්නම් අවිධි කෝණය කියන සංකල්පය එන්නේ. ආලෝකයේ ගල ඇතුළේ තියෙන පුෂ්ඨයට වදිද්දී ඒ කෝණය ක්‍රිටිකල් ඇන්ගල් එකට වඩා වැඩි නම් ආලෝකය එළියට යන්නේ නැහැ. හරියටම ගල ඇතුළේ කැඩපතක වැදුනා වගේ ආපහු හැරෙනවා. අපි මේකට කියන්නේ total internal reflection කියලා. ගලක බ්‍රිලියන්ස් එහෙම නැත්නම් දීප්තිමත් උපරිම වෙන්නේ මේ සංසිඳ නිසා. අපි ඒකට කියනවා තුඩි ගලක් අපි ගාව තියෙන්නේ කියලා. මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපේ ලංකාව වගේ ලෝකේ ගොඩක් කට් කරන්න ජෙම් කටර්ස්ලා කරන්නේ ගලේ බර ඉතුරු කරගන්න එක. ඒ නිසා එයාලා ගලේ යට කොසල පැවිලියන් එක කෝණ අඩු කරලා පැතිලිව කපනවා. උදාහරණයක් විදිහට සෆා එකක නිවැරදි කෝණය අංශක 41යි 43යි අතර වෙන්න ඕනේ. ඊට වඩා අඩුවෙන් කැපුවොත් මොකද වෙන්නේ? ආලෝකයේ ගල ඇතුළට ගිහිල්ලා පරාවර්තනය වෙන්නේ නැතුව ගල යටින් එළියට යනවා. අපි මේක හඳුන්වන්නේ වින්ඩෝ එකක් ගලේ තියෙනවා කියලා. අපිට මේක බලනකොට හරියටම ගල මැද හිස් වතුර වීදුරුවක් වගේ පේනවා. අනිත් වැරද්ද තමයි බර ඉතුරු කරන්න කියලා ගල ගොඩක් ගැඹුරට කපන එක. එතකොට ආලෝකයේ එක පැත්තකට වැදිලා අනිත් පැත්තේ වැදිලා ගලේ පැත්තකින් ගර්ල් එකකින් එළියට යනවා. මේකට අපි කියනවා එක්ස්ටෙන්ෂන් කියලා. එතකොට ගල මැද කළු පාට හඳුරු වෙලා පේන්න ගන්නවා ඔයගොල්ලෝ. යටිපැත්තේ ආලෝකය හරවලා එව්වට පස්සේ ගලේ උඩ කොටස එහෙම නැත්නම් ක්‍රවුන් එක කියා කරන්න හරියට පිස්මයක් වගේ. හරියටම අංශක 30ත් 35ත් අතර ක්‍රවුන් කෝණ තියෙනවා නම් එළියට එන සුදු ආලෝකය දියදුන්න පාට වලට වින් වෙනවා. අපි ඒකට කියනවා ඩිස්පර්ෂන් නැත්නම් ගලේ ෆයර් එකක් තියෙනවා කියලා. මැණික් ගැන හදාරන සිසුවෙක් විදිහට එහෙම නැත්නම් මැණික් ගැන උනන්දු කෙනෙක් විදිහට ඔබ තේරුම් ගන්න ඕන ප්‍රධානම දේ තමයි මේක. මතක තියාගන්න කමර්ෂල් කට් එහෙම නැත්නම් බර ඉදිරි කරලා කපපු මැණික් ගල් තියෙන මාකට් එකක හරියටම 100% ජ්‍යාමිතිකව නිවෘද කපපු ගලක් කියන්නේ හරියට රත්තරන් වලට වඩා වටින දෙයක්. ඊළඟට කට්ටම් පොලිෂ් ගලක් ගද්දී මතක තියාගන්න ලොකු උනාට වැඩක් නැහැ මැණික් ගල. දිලිසෙන්නේ නැත්තම්. ඊළඟ වතාවේ කට්ටම් පොලිෂ් ගලක් ගද්දී කැරට් බරට ගන්න යන්න එපා. ගලේ කෝණ සහ ආලෝකයේ හැසිරීම බලලා මැණික් ගල මිලදී ගන්න. අපි එන තව වීඩියෝ එකකින් හමු වෙමු.